ඒකයි හිතන්න ඕන. අපේ ළමයින්ට පැටලෙන තැන් කොහොම හරි යනවා නෙමෙයි. එහෙම යන්න බෑ. එහෙම කොහොමද යන්නේ? හිතන්න ඕන කොහොමද? මම දැන් වැඩ කළොත් මම එහෙනම් ඔය දරුවෝ ප්‍රශ්නේ එන ගානේ කොහොම හරි කරලා හොද්දට වැඩ ටික කරන්න. මේක වලගේ අයියෙක් අක්කෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ට කියන්න. ඒගොල්ලෝ රැකියාවක් කරනවා නම් ඒගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා නම් ඒ රැකියාව හොඳට කරන්න කියලා. කරන දේ හොඳට කරන්න කියන්න. තව දෙගුණයක් මහන්සිලා වැඩ කරන්න කියන්න. අන්න එහෙම වර්තමානයේ හදද්දී අනාගතේ එන්න තියෙන ප්‍රශ්න ටික පැනලා යනවා. හැබැයි පුතා ප්‍රශ්න කියන ඒවා එන්න තියෙන ඒවා. ප්‍රශ්න කියන්නේ ඔක්කොම ආපු ඒවා නෙමෙයිනේ එන්න තියෙන ඒවා. එන ගානේ අරක හිතන්න. මට මේ ආවේ එක ප්‍රශ්නයක් විතරයි. තව එන්න පුළුවන්. මම මේක විසඳගන්න. විසඳගන්නේ අර ක්‍රමයේද. කොහොමද? ගින්නක් එද්දී වතුර දාන්න. ගින්න නිවෙන්නේ ගින්නකින් නෙවෙයි. කවුරු හරි ඔය දරුවන්ට ඊර්ෂ්‍යාකම් කරනවා නම් ඔයාලා එයාගේ දියුණුව පතන්න. එතනින්ම ප්‍රශ්න ඉවරයි. ලෝකේ හැටි මේක. මිනිස්සු එකතු වුණොත් වෙන් වෙනවා කියලා නිතර හිතන්න. මිනිස්සු ඉපදුනොත් මැරෙනවා කියලා නිතර හිතන්න. මේවා එතකොට ප්‍රශ්න නෙවෙයි. දුකක් තියෙයි. ගොඩක් කල් නැති වෙයි. තේරුණාද? හැම කුණාටුවක්ම හැමදාටම තියෙන්නේ. ලස්සන දවස් තියෙනවා. කුණාටුව පහව යන තෙක් වැරෙන් අල්ලගෙන ඉන්න. ප්‍රශ්න වලින් ගැලවෙන දවස වෙනකන් වැරෙන් ජීවිතය අල්ලගෙන ඉන්න. ඇයි? ඔය දරුවන්ගේ ජීවිත වටිනවා.